මේ තියෙන රුපියලක්. ඉතින් රුපියල බාල්දු වෙලා තියෙන කාලේ රුපියලෙන් ගන්න පුළුවන් සුපිරි වැඩක් පෙන්වන්නද? මෙන්න මේ යාඩියා T5 බයික් එකට මෙන්න මේ විදිහට රුපියල දැම්මට පස්සේ මේකෙන් කිලෝමීටර එක දුරක් ඔයාට යන්න පුළුවන්. රුපියලක් ඒ විදිහට දාලා නම් එහෙම යන්න බෑ මේ බයික් එක. හැබැයි මේක charge කරාට පස්සේ කිලෝමීටර එක cost එක රුපියලටත් අඩුයි. මේ යාඩියා T5 ලිතියම් මේ බයික් එක ගැන කතා කරද්දී ඔයගොල්ලන්ට මුලින්ම පේන ඉස්සරහා මෙන්න මේ විදිහට ලස්සන ඩිසයින් එකකින් අපිට LED signal lights බලා ගන්න පුළුවන්. ඒත් එක පල්ලෙහාටදී මෙතන අපිට LED headlamps බලා ගන්න පුළුවන්. ලස්සන යුනික් ඩිසයින් එකක් මේ පාරත් යාඩියකට දීලා තිනවා. ඒත් එකම බයික් එක සෙන්ටර් කරලා මේ විදිහට යාඩියා ලෝගෝ එක ෆීචර් කරලා තිනවා බලා ගන්න පුළුවන්. ඉතින් අනිත් දේ තමයි මේ බයික් එක වටේටම කන්ටිනියු වෙන විදිහට කැෂ් බා එකක් අපිට බලා ගන්න පුළුවන්. ගොඩක් ශක්තිමත් මැටීරියල් එකකින් තමයි මුළු බයික් එකම මේ පාර ක්‍රියේට් කරලා තියෙන්නේ. ඉතින් බලන්න මේකේ එනදී මේක උඩ නගින්න නටන්න ඕන දෙයක් පුළුවන් මේ යාඩියා T5 ලිතියම්. යාඩියා T5 ලිතියම් බයික් එක මෙන්න මේ විදිහට තමයි අපිට සයිඩ් ප්‍රොෆයිල් එක බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මෙතන බලා ගන්න පුළුවන් යාඩියා ලෝගෝ එක ෆීචර් කරලා තිනවා. මෙතන LIT5 කියලා තියෙන ලිතියම් T5 කියන බ්‍රෑන්ඩින් එක. ඒ විතරක් නෙමෙයි බලා ගන්න පුළුවන් කැෂ් බා එක මේ විදිහට වටේටම කන්ටිනියු වෙලා තිනවා. අනිත් ඒ තමයි ෆුට් රෙස්ට් එක හොඳ සේෆ්ටි එකක් දෙන්න. මෙතන බා එකේ වැඩි කොටසක් එළියට ක්‍රියේට් කරලා තියෙන අපිට බලා ගන්න පුළුවන්. අනිත් විශේෂම දේ තමයි මේ බයික් එකේ ෆුල් charge එකකින් කිලෝමීටර් 80යි 100යි අතර ගානක් අපිට දුවන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ බයික් එකේ ෆුල් charge එකට වැය වෙන්නේ රුපියල් 80ක් විතර ගානක්. ඉතින් රුපියල් 80ක් වේදන් කරලා කිලෝමීටර් 100ක් විතර යන්න පුළුවන් කියන්නේ කොච්චර ලොකු ලාභයක්ද? මේ බයික් එකේ මීටර් පැනල් එක ගැන කතා කරද්දී ට්‍රැඩිෂනල් මීටර් එකෙන් එහාට ගිය හොඳ ෆීචර් ටිකක් දීලා තියෙනවා. ඉතින් මේකේ মালටි කලර් LED පැනල් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්. මේකේ බැටරි ලෙවල් එක ඒ විතර නෙමෙයි දැන් ඉතින් අපි කිලෝමීටර්ස් ගන්න බයික් එකේ තියෙන මෝඩ් එක මොකද්ද? පාකින් මොඩ්ද තියෙන්නේ මේ හැමදේම බලා ගන්න පුළුවන්. ඒ විතර නෙමෙයි මේකේ ඇප් එක හරහා මේ බයික් එක කනෙක්ට් කරගත්තට පස්සේ ෆෝන් එකෙන් බයික් එක ලොක් කරන්න ස්ටාර්ට් කරන්න වගේ ෆීචර්ස් උත් මේ බයික් එකේ තියෙනවා. යාඩියා ලිතියම් T5 කියන බයික් එක ගොඩක් කට්ටිය ලොන්ච් වෙනකල් බලන් හිටිය බයික් එකකට විශේෂම හේතුව තමයි මේ බයික් එකේ බැටරි එක. මේක ලිතියම් බැටරි එකක්. ඒ විතරක් නෙමෙයි මේ බැටරි එකට අවුරුදු 4ක් හෝ කිලෝමීටර් 50000ක් යනකල් වගකීමක් තියෙනවා. අනිත් විශේෂම දේ තමයි මේ බයික් එකේ මාර පවර්ෆුල් බයික් එක. මොකද මේකට එන මෝටර් එක 1500 watt මෝටර් එකක් අපිට මේ බයික් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ ලිතියම් T5 බයික් එකේ තියෙන බැටරි එක විතරක් නෙවෙයි මේකේ මෝටර් එක විතරක් නෙවෙයි මුළු බයික් එකම ඕනම වෙදේකට ඔරොත්තු දෙන ඉතින් මේ බයික් එක වැස්සේ ගියත් මේ බයික් එක තද අවුවේ ගියත් මේ බයික් එකට කිසිම හානියක් වෙන්නේ ඉලෙක්ට්‍රික් කියලා ඔයාට ඕන ගමනක් පහසුවෙන් යන්න පුළුවන් මේ යාඩියා ලිතියම් T5 කියන බයික් එකේ. ඉතින් බයික් එකේ ස්කේල් එක ගැන කතා කරද්දී මෙන්න මේ වගේ දිගක් මේ බයික් එකේ තියෙන විතරක් නෙමෙයි මේ කැබ් ස්පේස් එක ගැන කතා කරද්දී ඉස්සරහත් අපිට පොඩි කැබ් ස්පේස් දෙකක් දීලා තිනවා. ඒත් එක්කම මෙතන USB charging පහසුකමක් තියෙනවා. ඉතින් ඔයා ගමනක් යද්දී ඔයාගේ ෆෝන් එක charge එකට ගහලා යන්න පුළුවන්. අනිත් එක තමයි මේකේ කැබ් ස්පේස් එක අපිට බලනවා නම් මෙන්න මෙතන කී එකෙන් තමයි අන්ලොක් කරගන්න ඕනේ. මේකේ මේ වගේ හොඳ ඉඩක් දීලා තියෙනවා 26 liters ස්පේස් එකක් අපිට බලා ගන්න පුළුවන්. අනිත් එක තමයි මේ තියෙන යාඩියා බයික් එකේ charge එක. ඉතින් මේක ඔයා ගෙදර තියෙන plug point එකට plug කරලා normal ඉදිරිය මේ බයික් එකේ charge කරගන්න පුළුවන්. යාඩියා ලිතියම් T5 බයික් එකේ මෙන්න මේ විදිහට